මගේ අතට දුන්නා. ඒතර කෝල් කරා පාරට එන්න මම කාර් එකේ ඉන්නේ. යරින්න ඕනේ. මම එනවා බලන්න කියලා බහින්න කියලා කිව්වා කාර් එකෙන්. ඊපස්සේ මම ඇතුළට ගියාට පස්සේ සර් බල්ලත් ඇතුළට දාලා දොර වැහුවා. වාල්ව ලකෝ කෑ ගහන්න එපා. යුනිෆෝම් එක ගලවනවා. ගලවලා ටවල් එක ඇඳගෙන බාත්රූම් එකට යනවා. ගිහින් වල අවශ්‍ය එකක් දාගෙන එනවා. ඒ දොඩංගෙඩි දෙකක් දීලා මට කිව්වා මේක සුද්ධ කරලා. මම සුද්ධ කරලා දුන්නා. ඊට පස්සේ ආයේ අරක්කු එකෙන් භාගයක් විතර බිව්වා. ඊට පස්සේ මම ළඟට ආවා. මගේ නළලේ ඉම්බයික පාරක් ඉබල මට කිව්වා එන්නකෝ යන්න කියලා වෙලා මම බලෙන් වගේ රූම් එකට අරන් ගියා. එහා පැත්තේ තිබ්බ කාමරේට. ඊට පස්සේ ඒකේ දොර වැහුවා. මම කෑගෙනුවේ නෑ. මම කැමැත්තෙන් ගියපු ගමනක් නෙමෙයි. පැත්තකින් ඉන්න උනාද? ඔව්. මගේ ඇඳුම් උනත් මගේ පාකියදී තමයි බලෙන්ම තමයි ඇඳුම් උනත් ගැලුවේ. 11:45 ඒ කාමරේට මම එක්කයි යද්දි මම 12 මාට එකට විතරක් කිව්වා සර් මම ගිහින් දාන්න කියලා. දැන් යන්න බෑ. මම ගිහින් දාන්නම් ඔහොම ඉන්න මේ දැන් නිදා ගන්නකෝ කියලා කිව්වා මට. ඊට පස්සේ මට නිින්ද ගියේ නෑ. මට රෝස් පාට බෙඩ් ෂීට් එකක් දුන්නා මම කකුල් දෙකට දාගන්න කියලා. AC එකේ වැඩි කියලා කිව්වාම ඊට පස්සේ මම ඉගෙන ඇහැරලා හිටියට ඊට පස්සේ මම කිව්වා දැන් 4ක් පහ වුණා සර් මාව ගිහින් දාන්න කියලා. ඊට පස්සේ අහපව් පාන්දර නැගිටලා අහපව් අර පෙර පරිදිම මට කරදර කරලා ඉවරලා අහපව් මාව ගෙනත් දාන්නේ 5යි කාලයි. ආයුබෝවන් මේ ඔබේ ආදරණීය නාලිකාව ජයදීප මම අනුපම ජයතිලක. ඉතින් ඒ ඔබ ඇහුවේ එක කතාවක එක කොටසක් පමණයි. ඒ කතාව සම්පූර්ණ කතාව අත්‍යවශ්‍යම ටික මේ වීඩියෝ එකේ ඉදිරියට තියෙනවා. ඒ වගේම මේ චෝදනාවට ලක් වෙන ඉපලොගම් පොලිසිය ස්ථානාධිපතිවරයා සමග අපි කරපු දුරකථන සංවාදයක කොටසකුත් ඉදිරියට ඔබලාට මේ වීඩියෝ එකෙන් බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් කෙටියෙන් කිව්වොත් මේ කාන්තාව ඉපලොගම් ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනෙකු සිටින මවක්, ඒ වගේම පළමු විවාහයෙන් වෙන් වෙලා ජීවත් වෙන කාන්තාවක්. රැකියාව විදියට මේ කාන්තාව ව්‍යාපාර ස්ථාන දෙකක් පවත්වාගෙන යනවා. එකක් තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපන ශාලාව පවත්වාගෙන යනවා. ඒ වගේම පොඩි වඩේ කරත්තයක් වගේ පොඩි පෙට්ටි කඩයක් පවත්වාගෙන යනවා ගාමන්ට් එකක් ඉදිරිපිට. ඉතින් මේ ප්‍රශ්නය සිද්ධ වෙන්නේ මේ කාන්තාවගේ ඒ වඩේ කරත්තයට පිටිපස්සේ තියෙනවා දුම් පරීක්ෂණය කරන මධ්‍යස්ථානයක්. ඒ මධ්‍යස්ථානයේ පුද්ගලයා විසින් මේ වඩේ කරත්තේ පෙරලා දැමුවයි කියලා තමයි මේ කාන්තාව ඉපලොගම් පොලිසියට තමන්ගේ පැමිණිල්ල යොමු කරන්න යන්නේ. ඒ ගියාට පස්සේ පළවෙනි පැමිණිල්ල යොමු කරනවා. ඉන්පස්සේ දෙවෙනි වර ඒ දුම් පරීක්ෂණ ස්ථානයේ හිමිකරු විසින් මෑයට මරණීය තර්ජනය කරපු බවට මේ කඩේ හදන්න එපා කියලා මරණීය තර්ජනය කරපු බවට දෙවෙනි පැමිණිල්ල යොමු කරන්න මේ කාන්තාව තම දියණිය සමග ඉපලොගම් පොලිසියට නැවතත් යනවා. ඒ ගියාට පස්සේ එම පැමිණිල්ල බාරගනු ලබන්නේ ඒ පැමිණිල්ල විභාග කරනු ලබන්නේ ඉපලොගම් පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින්. එම ස්ථානාධිපතිවරයා ඉපලොගම් පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස වැඩ බාරගනු ලබන්නේ 2025 6 වෙනි මාසේ 14 වෙනිදා. එතකොට ඔය කියන දැන් මේ කාන්තාව සමග එම පැමිණිල්ල විභාග කරලා නැවතත් එම කාන්තාව එම කඩය ඒ ස්ථානයේම නැවතත් ස්ථාපනය කරලා ව්‍යාපාරය දැන්ටත් පවත්වාගෙන යමින් සිටිනවා. ඒ සිටින අතර වාරයේ ඉපලොගම් පොලිසිය ස්ථානාධිපතිවරයා මෙම කාන්තාවගෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ නිල නිවසට පිරිසක් එනවා ඒ හින්දා ඒ කට්ටියට කැම ටිකක් වේලා දෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ස්ථානාධිපතිවරයා තමන්ගේ රාජකාරිය නිම කරලා මේ කාන්තාවත් තමන්ගේ කඩේ වැහුවට පස්සේ රාත්‍රී කාලයේ තමන්ගේ කාර් එකෙන්ම ඇවිල්ලා යුනිෆෝම් ඇවිල්ලා මේ කාන්තාව එක්කගෙන අර නිවසට යනවා. යනකොට නිවසේ අර කියපු කිසිවෙක් පැමිණ සිටින්නේ නැහැ. ඒ වගේම බල්ලෙක් ඉන්නවා ලොකු බල්ලෙක්. ඒ බල්ලා ටිකක් සැර බල්ලෙක්. ඒ වගේම වටේට තාප්ප ගේට්ටු දාපු නිවසක්. ඉතින් කුඩා ප්‍රමාණයේ නිවසක්. ඉතින් මේ කාන්තාව සමග ඒ පොලිස් නිලධාරියා මේ ගේ ඇතුළට යනවා. ගේ ඇතුළට ගියාට පස්සේ දොර වහ ගන්නවා. දොර වහගෙන ඉවරලා මේ පොලිස් නිලධාරියා ගිහිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන එනවා. ඇවිල්ලා මත්පැන් පානය කරනවා. ඒ වගේම මේ කාන්තාවට කියලා දොඩංගිරි දෙකක් සුද්ධ කරගන්නවා බයිට් එකකට කන්න. ඊට පස්සේ ටික වෙලාවකින් මේ කාන්තාව තමන්ගේ කාමරයට එක්කගෙන ගිහිල්ලා අතවරයට ලක් කරනවා. දෙවතාවක් එදා රෑ එකපාරක් අතවරයට ලක් කරනවා. නැවතත් වාරයක් පවදා පාන්දර අතවරයට ලක් කරලා මේ කාන්තාව නිවසට ගිහින් ඇරලවනවා. ඉන් පස්සේ මේ කාන්තාව සමග යම් දුරකථන සංවාද එහෙම ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔය කියන අතරවාරයේ දැන් මාසයක පමණ කාලයක් ගියාට පස්සේ මේ කාන්තාව පන්සල් ගිහින් එන වෙලාවක දියණිය සමග මේ කාන්තාවගේ ඇඟට ඒ කියන්නේ මේ කාන්තාව ගමන් කරන්නේ බයික් එකක ඒ පොලිස් නිලධාරියා පොලිස් ජීප් එකේ යනකොට මේ කාන්තාවගේ ඇඟට වාහනේ කැපුවා කියලා මේ කාන්තාවට නිකන් මරණීය බියක් ඇති වෙලා තමයි මේ පැමිණිල්ල යොමු කරා කියලා මේ කාන්තාව විසින් සඳහන් කරන්නේ. ඉතින් නමුත් මේ ඕනම කතාවක දෙපැත්තක් තියෙන හින්දා අපි ඉපලොගම් පොලිසිය ස්ථානාධිපතිවරයාගෙනුත් මේ පිළිබඳ විමසීමක් කරා. ඉතින් එතකොට මේ කියන විදිහට මේ ඉපලොගම් පොලිසියේ ස්ථානාධිපතිවරයා 2025 6 වෙනි මාසේ 14 වෙනිදා ඉපලොගම් පොලිසිය ස්ථානාධිපතිවරයා ලෙස වැඩ බාර ගන්නවා. වැඩ බාරගත්තට පස්සේ කලින් ස්ථානාධිපතිවරයා රැඳී සිටි නිවසකම තමයි මෙතුමා දැන් රැඳී ඉන්නවා කියලා කියන්නේ. මේ වකවානුව වෙනකොට ඉපලොගම් පොලිසිය ස්ථානාධිපතිවරයාගේ පවුලේ අයත් මේ නිවසේ ඔය කියන නිවසේ වාසය කරනවා. දූ දරුවන් සමගම වාසය කරන ස්ථානයක් බවට තමයි ප්‍රකාශ කරන්නේ. මම මේ සිදුවීම වෙනකොටත් ඔය කියන පවුලේ කට්ටිය හිටියද කියන එක. නමුත් එතුමාට ඒක දැන් මේක ගැන නිශ්චිත පිළිතුරක් දෙන්න බැරුණා. ඒ හඬපටේ මේකේ තියෙනවා. අපි කරපු දුරකථන සංවාදය එතුමාගේ අනුමැතිය ඇතුව තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මොකද කාගේවත් අනුමැතියක් නැතුව අපි ගන්න දුරකථන සංවාදයක් මම කවදාවත් මේ ජයදීප හෝරිය සකනාලිකාවන් දෙකේම යොමු කරන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේ ඉපලොගම් පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසන ආකාරයට එහෙම දෙයක් සිදු වෙලත් නැහැ. ඔය කියන කාන්තාව කවදාවත් තමන්ගේ නිල නිවසට පැමිණිලත් නැහැ තමන් දැනුවත්ව. හැබැයි මේ කාන්තාව ඔය අයියා කෙනෙක් කියලා කියන පුද්ගලයා සමග යම්කිසි
හිත හොඳකමක් තියෙනවා. ඉතින් ඒ හිත හොඳකම හින්දාම තමයි මේ කාන්තාවගේ ස්වාමි පුරුෂයා මේ තුමියව අතහැර ගියේ කියන එකත් ගම්වාසීන් ප්‍රකාශ කරන බවත් ප්‍රකාශ වෙනවා. අයියා කියලා කියන පුද්ගලයා මින්තුවේ දැන්ට විපක්ෂයේ සිටින ප්‍රබලම විපක්ෂයක නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරපු පුද්ගලයෙක් බවත් අනාවරණය වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ කියන මන්ත්‍රීවරයා බෝරු පොලක් ඒ කියන්නේ සූදු පොලක් පවත්වාගෙන ගිහිල්ලා 14 දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා මේ ස්ථානාධිපතිවරයා පැමිණීමෙන් පසුව. ඊට පස්සේ ඒ 14 දෙනාව අත්අඩංගුවට ගන්නවා. ඒත් එක්කම තව ඒ කියන මන්ත්‍රීවරයාට තවත් චෝදනා තියෙනවා. දඩමස් පිළිබඳ චෝදනා තියෙන බව කියනවා. ඒ වගේම ගංජා අලෙවිය පිළිබඳ චෝදනා තියෙනවා. ඒත් එක්කම ඔය බෝරු පොල වටලනකොට ඒ නිවසේ තිබිලා මරංචි කියන එකත් හම්බෙලා තියෙනවා. ඒවත් ප්‍රොඩියුස් කරලා තියෙනවා. ඉතින් ඉන් පස්සේ මේ කාන්තාව පොලිසියට ගියාට පස්සේ ඔය කියන മന്ത്രിවරයාගේ අක්කා පොලිස් සේවයේ නිරත වෙනවා. එතුමිය විසින් තමයි මේ කියන කාන්තාව පොලිස් ස්ථානාධිපතිවරයා දක්වා රැගෙන යන්නේ කියන එකත් එතුමා විසින් ප්‍රකාශ කරනවා. ඉතින් එතුමා මුළුමනින්ම මේ කතාව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ කතාව ප්‍රතික්ෂේප කරාට පස්සේ එතුමාගේ කතාවෙන් පස්සේ අපි නැවතත් මේ කාන්තාවගෙන් විමසීමක් සිදු කරා. එතුමා කරන චෝදනාව දැන් මෙතුමියට ඒක ගැනත් අහලා බලන්න. ඉතින් ඔය කතා දෙක තුනම දැන් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඕගොල්ලන්ට බාරයි විනිශ්චය. ඒ වගේම දැන් මේකේ දැන්ට විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉපලොගම් පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ එතුමාට සිද්ධ වෙච්ච අපහාසයට මිලියන 50ක එන්තර වාසියක් මෙම කාන්තාවට යොමු කිරීමට බලාපොරොත්තු වෙන බව. ඉතින් අපි බලමු දෙපැත්තම කතා අහමු. අහලා ඉවරලා අපි බලමු කවුද සාධාරණ කවුද අසාධාරණ කියන එක අපි තීරණය කරමු. මොකද අපි එක කතාවක් අහලා කවදාවත් අපිට තීරණය කරන්න බෑ කවුද හරි කියලා. මොකද මටත් පුළුවන් කාට හරි චෝදනාවක් කරන්න. ඔබටත් පුළුවන් මට චෝදනාවක් කරන්න. ඉතින් නමුත් ඒවට සාක්ෂි සාධක සමග ඔප්පු වුණොත් තමයි යම් කිසි පුද්ගලයෙකු ඒ පිළිබඳ වැරදිකාරයෙක් වෙන්නේ. මිනිල්ල දාලා මම අහපව් එනවා විභාග කරන්න නැවත යනවා මම. ගිහින් ඒක සමාදාන වෙලා ඇවිල්ලා කඩේ හදනකොට ඔව් එතන පිටිපස්සේ ඉන්නවා රත්නායක ප්‍රගීත් රත්නායක කියලා ඉස්කෝලේ සර් කෙනෙක්. එයාට විරුද්ධව තමයි ආ ඊට දින දෙකකට කලින් මට ලිපියක් එවනවා කඩේ එතනින් අයින් කරගන්න. එයාට ඒක කරදරයක් කියලා. ලිඛිතව. ඔව් ඒ පොලිසිය පොතේ අලවලා තියෙනවා. රාජජයපුර පොලිසියට ඉපලොගම. ඒක ඒ රත්නායක සර් එක්ක විභාග කරලා ඉවර වෙලා මම එනවා කඩේ හදන්න. ආපු වෙලාවේ කඩේ හදාදිද්දි සර් ඇවිල්ලා මට මරණ තර්ජනය කරනවා බෙල්ල කපනවා කඩේ හදන්න එපා කියලා. කවුද? ප්‍රගීත් රත්නායක. ඒ වෙලාවේ මම නැවත යනවා පොලිසියට පැමිණිල්ලක් දාන්න. මම තනියම ජීවත් වෙන ගෑණියෙක්. පොලිසියට පැමිණිල්ල දාන්න යන වෙලාවේ තමයි ඔවයිසි මහත්තයා ආයි පැමිණිල්ල බාර ගන්න. හවස 7:00 විතර මම ගියේ. 9:00 වෙනකන් මාව පොලිසියෙන් එව්වේ නෑ. 9:00යි ගෙදර ඉද්දි. ඔවයිසි මහත්තයා අහගෙන වෙන සර් කෙනෙකුට කිව්වා ලියන්න කියලා. මම එනවා රෑ 9:00 ගෙදර. කලින් මට එතනින් මට කිව්වා මේක විභාග කරන්නේ මම. ඒ නිසා ඔවයිසි මහත්තයා ඒ හින්දා මගේ නම්බරය අරන් යන්න කියලා කිව්වා. ඊට පස්සේ මම කිව්වා සර් බිත්තිය ගහලා තියෙනවා මම දැක්කා. මම ඒක ෆෝන් එකේ ගහගෙන යන්නම් කියලා. නෑ ඒක රාජකාරී නම්බරේ. ඒක නෙමෙයි මගේ පර්සනල් නම්බරේ මම දෙන්නම් කියලා. මට සර්ගේ පර්සනල් නම්බර එක ඒ වෙලාවේ මගේ අතට දුන්නා. ඊට පස්සේ මට විඩිමිට කෝල් කරලා ඇහුවා කඩේ හදනවද කඩේ හදන්න බය වෙන්න එපා කිසි දෙයකට මම ඉන්නවා. අනිවාර්යෙන් සඳ උදේ වෙද්දි කඩේ අරින්න ඕනේ මම එනවා බලන්න කියලා. මගෙන් අහුවා කඩේ අරින්න කීයද කියලා. මම 6:50ට කියලා. සර් ජිප් එකේ ආවා සඳ උදේ 7:10 වෙද්දි කඩේ අරලාද කියලා බලන්න. බලලා මට ඔළුවෙන් හරි කියාගෙන වගේ ගියා යා. මම දිගටම කඩේ කරගෙන ගියා. ඔහොම යද්දි මට විඩිමිට කෝල් අරගත්තා. මම 10ට 11ට 2ට 3ට එහෙම රෑ වෙලා ගත්ත අවස්ථාවක් තිබ්බා. රෑ කියන්නේ කඩේ විස්තර ඒවා බය වෙන්න එපා. එහෙම කරගෙන යන්න. ඔය අදිරිය කාන්තාවක්. ඔය මම ඉන්නවා ඕන දෙයකට බය වෙන්න එපා කියලා කිව්වා. එයා මට උදව් කරන්නම් කියලා කිව්වා. පුළුවන් නම් රත්නායක සර්ගෙන් අපි කොච්චස් 3ක් විතර අරගෙන අපි හොඳ කඩයක් හදමු කියලා කිව්වා. මං කිව්වා මට එහෙම ඕනේ නැහැ සර්. මට මේ කඩේ කරගෙන යන්න තිබ්බා නම් ඇති මට. එහෙම කියලා. ඒක මම දැක්ක නම්බරේ පොඩක්. ඇයි 20යි 22යි 579. 35යි 12යි 4 8ට විතර දුරකථන නැමතුමක් ආවා. රෑ කඩේ වහලාද තියෙන්නේ කියලා මං කිව්වා ඔව් සර් දැන් වහලා තියෙන්නේ. මට පොඩි උදව්වක් ඕනේ කියලා කිව්වා. මං කිව්වා මොකද්ද සර් කියලා. ඊට පස්සේ කිව්වා මගේ ක්වාටර්ස් එකට කට්ටියක් එනවා. මට කැමරි ටිකක් හදාගන්න ඕනේ. මට පුළුවන් ද හදලා දෙන්න කියලා. ඊට පස්සේ මට දැන් කඩේ ඇත්තටම බේරලා දුන්නේ සර්නේ මට එතන යන්න කියද්දි ඒ නිසා මට මගේ ජීවනෝපාය මගේ පෙට්ටි කඩේ නිසා මං හා සර් කියන වචන කියලා කිව්වා මම සර් මම කැමරි ටික හදලා දෙන්නම් සර් කියලා. ඊට පස්සේ කිව්වා මම එද්දි කෝල් එකක් දෙන්නම්. ඔයා පාරට එන්න ක්වාටර්ස් එකට ගිහින් කැමරි ටික හදලා දෙන්න කියලා. ඊට පස්සේ රෑ 9:35 විතර කෝල් කරා. පාරට එන්න මම කාර් එකේ ඉන්නේ. මං ඉන්නේ යුනිෆෝම් බය වෙන්න එපා කියලා CAO 7186 නිකන් ගොම පාට වගේ කාර් එකක් ආවගේ ගාවට. ඊට පස්සේ එතන මම පාරේ ඉද්දිම සර් දෙපාරක් ගියා කාර් එක මාව පහු කරලා මම ලයින් එකේම හිටියේ. මට පාරේ කට්ටිය ඉන්නවා නග ගන්න බෑ. ඵලයන් මල ගෙදරක් තිබ්බා. ඒ නිසා මං ඊළඟ පාරේ ඉද්දිවා නගින්න කියලා මට කිව්වා. ඊට පස්සේ නැවත ගමට එක පහු කරගෙන ගිහින් ඉවර වෙලා 9:38ට 40ට විතර කාර් එක නතර කරා. ඊට පස්සේ නැග්ගට පස්සේ මල ගෙදරත් පහු කරලා ගිහින් මිහිලිය තුරුල ගාවින් කාර් එක හරවගෙන මාව පොලිසිය නෑ ප්‍රාදේශීය සභාවට අයත් නිදහස් අරතම ඔව් යනක් ඔව් එතනින් කාර් එක හැරිවේ හරවලා ගියා. මම පිටිපස්සට නැගේ රණජයපුර පොලිසිය පහු කරලා ෆෘට් සිටියත් පහු කරලා ග්‍රවුන්ඩ් එක කිට්ටුවේ ඈත පාරකින් දාලා ඒ කිලෝමීටර් එකමාරක් දෙකක් විතර ගියා. ගිහින් ඉවරලා කළු ගේට්ටුව දාපු
ගෙදරක නතර කරා. ඒකලා සර්ම බහැලා ගිහින් ගේට්ටුව ඇරියා. ඇරලා ආපහු වෙලා කාර් එකට නැගලා කාර් එක ඇතුළට දැම්මා. දාලා ආයෙත් බහැලා වෙලා ගේට්ටුව වැහුවා. වහලා මට බහින්න කියලා කිව්වා කාර් එකෙන්. මට කාර් එකෙන් බහින්න බෑ. එතන තිබ්බ ටැප් එකක් වගේ කණුවක් කාර් එකේ දොර වදිනවා. මං කොහොමද බහින්න බෑ. කාර් එකේ දොර වදිනවා කියලා. ඊට පස්සේ පොඩ්ඩක් ඉන්න කියලා දොර අල්ලගෙන මම කිව්වා දැන් බහින්න අයින් කියලා. ඊට පස්සේ මම බැස්සා. බහැලා බලද්දී අර උයන් එන්න කිව්වට කිසි කෙනෙක් නැති හින්දා මම හොස්ස කවුරුත් නැහැනේ මාව එක්කන් ආවට. උයන් කියලා නෑ ඉන්නවා යන්කෝ කියලා දොර ඇරියා. දොර ඇරලා යද්දිම ලොකු බල්ලෙක් ආවා. ඊට පස්සේ කිව්වා මෙයා මගේ මෙයා මම මාස 3 ඉඳන් හදන්නේ. දැන් අවුරුදු 3මාරක් කියලා. ඊට පස්සේ මම ඇතුළට ගියාට පස්සේ බල්ලත් ඇතුළට දාලා දොර වැහුවා. වාල්වල ලක කෑ ගහන්න එපා. මේ බල්ලා ඔයා කෑ ගැහුවොත් මට කරදරයක් කරනවා කියලා හිතලා ඔයාට හපනවා කියලා. ඊට පස්සේ මම බයිට කෑ ගැහුවේ නෑ. මම දෙතුන් පාරක් කිව්වා සර් කෑම හදන්න නැත්නම් මාව ගිහින් දාන්න කියලා. නමුත් ගිහින් දැම්මේ නෑ. එයා ඒ බල්ලට කියන දේ බල්ලා කරා. එයා ඉංග්‍රීසියෙන් එයා බල්ලට නැගිටින්න කියනවා අත දෙන්න කියනවා නිදා ගන්න කියනවා. ඒ හැමදේම මේ බල්ලා කරනවා. ලොකු පොලිස් බල්ලෙක් වගේ. ඊට පස්සේ මේ ටිකක් එහෙම කරලා පොඩ්ඩක් ඉන්නකො මම මොෂ එකක් දාගෙන ඉන්නම් කියලා රෝස් පාට වගේ ටවල් එකක් ඇඳගෙන යුනිෆෝම් මෙහා පැත්තේ චේන්ජින් රූම් එක කියලා කිව්වා. යුනිෆෝම් එක ගලවනවා. ගලවලා ටවල් එක ඇඳගෙන බාත් රූම් එකට යනවා. ගිහින් වල මොෂ එකක් දාගෙන එනවා. ඒකලා නිල් පාට සරමක් තමයි ඇඳගෙන හිටියේ. මම කැම මේසේ පුටු අයකුත් තිබ්බ ලොකු තේක මේසයක් තිබ්බා. මම කිව්වා මේක කීයද සර් කියලා අහුවා පොලිසියෙන් අපිට හම්බෙන එකක් කියලා. එයා ඉන්නේ කොටසක් කියලා තමයි කිව්වේ. මම දන්නේ නැහැ. ඒ අර රණජයපුර ගයක් තමයි. රණ ජයපුර ඇතුලේ තියෙන ගයක්. ඊට පස්සේ මම දෙතුන් පාරක් වසා මට යන්න ඕනේ කැම හදන්න නැත්නම් සර් මට බොරුවක් නේ කරේ. මම ඊට පස්සේ කිව්වා මම ඔයාලට කොච්චර උදව් කරනවද? තව මම කොච්චර උදව් කරන්න හිතන් ඉන්නවද? එහෙනම් කෑ ගහන්න එපා කියලා. මම ඒ දෙතුන් පාරක් වසා මේ මගේ අසරණකමින් ප්‍රයෝජන ගන්න හදන්න එපා. මගේ ජීවනෝපාය කඩේ. ඒක නැති වුණොත් මට ජීවත් වෙන්න විදිහක් නැහැ. කියලා මම කිව්වා සර් මම ගිහින් දාන්න කියලා. කෑම හදන්න කිව්වේ හින්දා මම ඉතින් එහෙම සැකයක් හිතුවේ නැහැ. මම කොහොමත් ඉස්සරත් ඔය කෑම පාර්සල් දුන්නා. මට තේරුණා කියන්නේ අර දොර ලොක් කරන්න වැඩක් නැහැ නේ. බල්ලත් හිටියා මට කෑ ගහන්න බෑ. මම බය වුණා බල්ලා හිටියා කෑම මේසෙ ගාව. එයා කාට හරි කෝල් කරලා ඇහුවා අරක කෝ කියලා. ඊට පස්සේ ආන්සර් කරපු කෙනා කිව්වා චේන්ජින් රූම් එකට සගියේ. එතන තියෙනවා ගන්න හරි මොකක් හරි කියලා චේන්ජින් රූම් එකෙන් සුදු පාට අරක්කු බාගේ බෝතලයක් අරන් ආවා. අරන් එවලා ටේබල් එකට තිබ්බා. කාර් එකේ බහැලෙද්දි මම දැක්කම මොනවා හරි බෑග් එකක් තියෙනවා. ඒකේ දොඩම් තිබ්බේ. ඒ දොඩම් ගෙඩි දෙකක් දීලා මට කිව්වා මේක සුද්ධ කරන්න කියලා. මම සුද්ධ කරේ නෑ. ඊට පස්සේ කිව්වා සුද්ධ කරලා දෙන්නකො මට කන්න කියලා. ඊට පස්සේ මම සුද්ධ කරලා දුන්නා. ඊට පස්සේ ආයේ අරක්කු එකෙන් භාගයක් විතර බිව්වා. කෑවා බයිට් එකට වගේ. ඊට පස්සේ මම ළඟට ආවා. ඔව්. ඇවිල්ලා මම වාඩි වෙලා හිටියේ. ඊට පස්සේ කිව්වා බය වෙන්න එපා. මම බලා ගන්නම් එන හැම දෙයක්ම කියලා. ඊට පස්සේ මම එක්කව සමාව ගිහින් දාන්න පින් සිද්ධ වෙයි. මම ගිහින් දාන්න කියලා. ඊට පස්සේ මගේ නළලේ ඉම්බා එකපාරක් ඉබල මට කිව්වා එන්නකෝ යන්න කියලා වෙලා මම බලෙන් වගේ රූම් එකට අරන් ගියා. එහා පැත්තේ තිබ්බ කාමරේට. ඊට පස්සේ ඒකේ දොර වැහුවා. බල්ලා දොර ගාව නිදාගෙන හිටියේ. ඒ යන තැනට එනවා. ඇතුළට යද්දිනුත් ඉස්සරහ මෙතන දොර ගාව නිදාගත්තා ඌ ඇවිල්ලා. මම යන්න බෑ කියන වචන කිව්වා. කෑ ගහන්න එපා කොහොනේ බල්ලා හපනවා කියලා. ඒ හින්දා මම කෑ ගැහුවේ නෑ. ඔව් කරදරයක් වුණා. ඒක බලාත්කාරකමක්ද? ඔව්. ඒ කියන්නේ මම කැමැත්තෙන් ගියපු ගමනක් නෙමෙයි. ඇටක ඉන්න උනාද? ඔව්. මගේ ඇඳුම් උනත් මම එපා කියද්දි තමයි බලෙන්ම තමයි ඇඳුම් උනත් ගැලුවේ. ඒක මිස කෑ ගන්න තිබුණා. කෑ ගහන්න බෑ මට බල්ලා නිසා යක් වුණා කෑ ගහන්න එපා කෑ ගැහුවොත් බල්ලා හපනවා කියලා. ඔය කඩේ පෙරළුන නිසා තමයි මම පොලිසියට ගියේ. ඒත් පළවෙනි දවසේ ගිහින් පැමිණිලා දැන් මම ඔවයිස් මහත්තයා කවුද කියලාවත් දැකලා හිටියේ නෑ. දෙවෙනි පාර මරණ තර්ජනය ආපු වෙලාවේ පැමිණිල්ල විභාග කරන්න සර් ගාවට දාපු වෙලාවේ තමයි මම සර් කවුද කියලාවත් සුදුද කවුද කියලාවත් දැක්කේ. එදා ගියේ දුවත් එක්ක දුව පාරේ බයිසිකලේ හිටියා පොලිසියට ආවේ නෑ. කොහොමද මම විහාර කරුනේ? විවාහකයි අවුරුදු 14ක් මහත්තයාගෙන් නීතියෙන් මයින් වෙලා දරු දෙන්නත් එක්ක ඉන්නේ. දුවට අවුරුදු 23 යා විවාහකයි අනිත් දුව A level කරනවා මේ පාර 9යි 6යි O level පාස්. දොර අරින්න බෑ සර් දොරවල් දෙකම ලොක් කරලා යතුරු මම දන්නේ නෑ. මගේ ෆෝන් එක එළියෙම කැම මේසෙට තිබ්බේ. තාලේ. ඒක රොස් කරන්නේ උතුමාට කවුරුනේ කාමරේ උදව්. බල්ලා මල්ලංග හිටියේ සර්. බල්ලා මල්ලංග හිටියේ දොර ලොක් කරලා තිබ්බේ. හතර වටින් තාප්පේ 11:45යි ඒ කාමරේට මම එක්කයි යද්දි මම 12 මාට එක විතරක් කිව්වා සර් මාව ගිහින් දාන්න කියලා. දැන් යන්න බෑ. මම ගිහින් දාන්නම් ඔහොම ඉන්නකො මේ දැන් නිදා ගන්නකෝ කියලා කිව්වා මට. ඊට පස්සේ මට නිින්ද ගියේ නෑ මට රෝස් පාට බෙඩ් ෂීට් එකක් දුන්නා මම එකක් හොඳ දෙකට දාගන්න කියලා AC එකේ වැඩි කියලා කිව්වාම ඊට පස්සේ මම එළිවෙන ඇහැරලා හිටියන්ද හිටියට ඊට පස්සේ මම කිව්වා දැන් හතරක් පවුනස මාව ගිහින් දාන්න කියලා ඊට පස්සේ අහපව් පාන්දර නැගිටලා අහපව් අර පෙර පරිදිම මට කරදර කරලා ඉවරලා අහපව් මාව ගෙනත් දාන්න 5යි කාලේ අවතා කීයක් විතරද ඒ වගේ දෙපාරක් පුතුව බැඳලා ඉන්නේ දුව ඉන්නේ අයියා ගාව අක්කලත් එක්ක මම තනියම තමයි ගෙදර ඉන්නේ නෑ කුලියට ඉන්නේ මම කාටද කන්නේ කරන්නේ නෑ මම මට කිව්වනේ කාටවත් කියන්න එපා කිව්වොත් මේ ඔය කඩේත් නැති වෙයි මොකුත් නැති වෙයි එහෙනම් මම කියන දේ අහගෙන ඉන්න කියලා මට කිව්වනේ එහෙනම් මට ඔව් තර්ජනයක් වගේ තමයි මගේ පළවෙනි එක තමයි ජීවනෝපාය ඔය කඩේ ඕක නැති වුණොත් ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ ඒ නිසා මම නිශ්ශබ්දව නිහඬව හිටියා දෙවෙනිදා ජනවාරි දෙවෙනිදා පොය දවසේ මම යනවා අසපුවට ගල්නැව අසපුවට දුවත් එක්ක මල් පහන් පූජා කරලා ඉන්න අපි යන්නේ 7යි කාලෙට විතර පහන් තියලා එද්දී අපි 8යි 20ට විතර ඇති ගෙදර බයිසිකලේ ගාවට එද්දී රණජයපුර පොලිසියේ ජිප් එක එනවා ගල්නැව පැත්තෙන් ඉඳන් බයිසිකලේ දැකලා ජිප් එක ස්ලෝ කරලා ගියා ගිහින් අපි පිටිපස්සෙන් ගියා ඔතන ඔය තියෙනවා ඔය කන්ද නැගලා ජිප් එක ස්ලෝ එකේ නගවුවාම අපි ඉස්සර කරන්න ගියා ඉස්සර කරන්න ගිහුව වාර දෙකකම ජිප් එක මගේ ඇඟට කැපුවා ඉස්සර කරන්න දුන්නේ නැහැ ජිප් එක අරන් ආවේ ඔය සිදුවීම 4 වෙනිදා 5 වෙනිදා 11 විතර කතා කරලා මම දැන් නැගිටේ කියලා දැන් මම පොලිසියට එන්නේ කියලා කිව්වා ඊට පස්සේ කිව්වා ආපදායකේ රැසීමක් තියෙනවා ඔය ඔෆිස් එකේ මම දැන් එනවා ඔය ඔෆිස් එකට මම එනවා කැන්ටිමට ඔයා බලන්න කියලා ඊට පස්සේ ආවා කැන්ටිම ගාවට ඇවිල්ලා බලලා ගියා ඊට පස්සේ කිව්වා මම නිවාඩු 6 ඉඳන් මම දවස් 3 4 නිවාඩු මට කෝල් ගන්න එපා කියලා කිව්වා මම ගම මේ සිද්ධිය වුණාට කාටවත් කියන්න එපා කියලා තර්ජනයක් වගේ මට කියලා තිබ්බා කිසි කෙනෙක් දැනගන්න බෑ මගේ අයියා යාගේ හිතවතෙක් කිව්වා එහෙනම් අයියාවත් පොලිසිය අයවත් කවුරුත් මේ දේවල් දැනගන්න තියන්න එපා කියලා මට තර්ජනය කරලා තිබ්බා ඒ නිසා තමයි මම තුන්වෙනිදා පන්සල් ගිහින් එද්දි ජිප් එක මේවා කරලා දුන්නා මම හිතුවා එක්ක මට වෙඩි තියන්න හරි කවුරු හරි මොනවා හරි කියලා මාව මරන්නද දන්නේ නැහැ කියන බයිර තමයි මගේ ඔළුවට ආවේ ඒකමයි මම දුවත් එක්ක ගියේ දුවත් දැන් අයියා අම්මා පොලිස් ජිප් එක අපේ ඇඟට කැපුවේ මොකද්ද හේතුව කියලා ඒ වෙලාවේ තමයි මම තීරණය කරේ මේක මම කාට හරි කියන්න ඕනේ නැත්නම් මගේ ජීවිතේට හානියක් වෙයි කියන
බය ආවේ එදා තමයි මගේ. ඊට ඔබතුමී යාට දුරකථන දුන්නා සුවද කතා බහට ලකුණා. නෑ එහෙම ගත්තේ නෑ මම ගත්තේ නෑ. ඊට පස්සේ පොලිසිය කමිකාරණ කරන හිතනවා කාටද කියලා පැමිණි කරේ. ඔව් මම පොලිසිය පැමිණිලා දැම්මේ නෑ මම මගේ සහෝදරයෙකුට කියනවා මට මෙහෙම දෙයක් වුණා මම මොකද්ද කරන්නේ කියලා. සහෝදරයෙක් කියන කාටද? අකමිනා කියන්න ඕනේ නැහැ. අකමිනා කියන්න ඕනේ නැහැ. නැත්නම් මේ සහෝදරයෙකුට කියනවා. හරි. ඒතකොට මේ ඊට පස්සේ මොකද වෙන්නේ? එයාගේ මාර්ගයෙන් තමයි මම මේ දේ නීතියට ගියේ නීතිය ඉදිරියට ආවි ඊට පස්සේ. ඊට පස්සේ කොළඹ කාන්තාකාරයන්ද පැමිණිද? ඔව් කොළඹ කාන්තාකාරයන් ළමහා කාන්තාකාරයන්ට මම පස්වෙනිදා යනවා. පස්වෙනිදා ජනවාරිද? නෑ ජනවාරි 5 4 කොයි දවසේ මෙහිදී පොලිස් උත්සාහනේ දාලා ගේෂ පොලිස් අධිකාරිතුමා නෝ අද පොලිස් ඔව් අධිකාරිතුමා මට මේ සිද්ධිය වුණාට පස්සේ මම ආරංචි කරලා බැලුවාම මීට කලිනුත් ගෑනු කෙනෙකුට මෙතුමා ෆොටෝ ගහලා යම් කිසි සිද්ධියක් වෙලා තියෙනවා ඒකට පැමිණිල්ලක් දාලා තියෙනවා මානව හිමිකම් කොමිෂන් සභාවේ ඒකේ නම්බර් එකකුත් තියෙනවා HRC ඇලගිරක් ANU ඇලගිරක් 619යි ඇලගිරක් 2025 වරහන් ඇතුලේ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවක කරන නිලධාරීන්ට අගෞරවයක් නෙමෙයි සුළු ප්‍රමාණයක් ඒකට පොඩි කීප දෙනෙක් කරන වැරදි නිසා මුළු දෙපාර්තමේන්තුවම නින්දාවට ලක් වෙනවා මේ එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩවලින් නිර්වත් කොටවද සාමාන්‍ය කොටවද කොහොමද? සාමාන්‍ය ෆොටෝ ඔලා පවත්වාන යන පුද්ගලෙක් නෙමෙයි. කවුද ඔය ගෑනු කෙනා? ගෑනු කෙනාගේ හිතවත්ම කෙනා. ඒ අර අයියා කියන්නේ යාද? අයියා කියන්නේ එයා. අර ඒ අයියා කියලා දර පැමිණිල්ලක් දැම්ම කියලා කියන්නේ. ඔව් ඒ අයියා කියන ඒ අයියා තමයි මේ ඔය ප්‍රායෝගික මන්ත්‍රී වෙදෙපේ හිටපු. මම දැන් ඉන්නවත් දන්නේ නැහැ මම. මම මගේ රාජකාරී කරගෙන යන්නේ. ප්‍රදේශ ඕනම කෙනෙක් આવොත් එහෙම කියන්න පුළුවන්. මම නිමාඩු ගියා මම ඩියුටි බුක් කරා මම ආවෝ. මාව කන්දල්. එතකොට මේ ගැන තියෙන කරුණු කාරණා සියල්ලම මම ඒ තීම තියෙනකොට මෙයා යාගේ ඊටවත් කාන්තාව මොන හිතවත් මම කියන්නේ බැරි දේවල් කියන්න බෑනේ. ඊටවත්ම කාන්තාවක් කියලා මට පැහැදිලි. එතකොට මෙයාගේ ඔය වඩේ තට්ටුවක් ඇල්ලුවයි කියලා තමයි පැමිණිලා පොලිසියට එන්නේ. ඒ පැමිණිලි තමයි මගේ දුරකථනයට යා නිතර කතා කරන්නේ. අරක පැමිණිලි මොකද මේක මොකද කියලා. ඒ හැර මේ තමයි කිසි දෙයක් වරදක් මම කරන්නේ නැහැ. ඔව් එයා කියනවා නේද එයාගේ ෆෝන් එකට සර් ගත්තා කියලා. දැන් මෙයා විස්තර අහනකොට මට මතක නෑ ඔය කියන්නේ මාසෙකට කලින් කතාවන්නේ කියන්නේ. ඔව්. එතකොට මට මතක නෑ මම අද මගේ ඩීටේල් එකක් අරගෙන බලනවා මම එයාට අරන් තියනවාද කියලා. මම කියන්නේ අරන් නෑ කියලා මම කියන්නේ නෑ. ඔව්. ගියා මගේ මොන හරි දෙයක් ඇහුවොත් අරක සර් බලලා කියන්න අර පැමිණිලි මෙයා ආවද මේක මොකද කියලා කියන්න කියලා කිව්වා සමහරවිට මම එයාට අරන්. ඔව්. එතකොට වැඩියෙන් මෙයාද කින්ද මම අරන් තියෙන්නේ කියන්නේ මට ඩීටේල් එකක් ගත්තොත් ඔබතුමාට පැහැදිලි කරලා ඉතිමා කාණු වෙලා වුණොත් ඒක කියන්න පුළුවන්. ඒකට තමයි මගේ ඩීටේල් එකක් මම ගන්නවා. මේක එස් නම්බර්ස් එක තියන්නේ ඔය අයියා කියන කෙනාගේ ගෙදර. මොකද්ද එයාගේ නමක් කියන්න පුළුවන්ද? ජන්තපිය මෙයා ගෑනු කෙනා යම් කිසි ඔය පොඩි ඒවා පොලියට දෙනවා. ඒ වගේ සල්ලි එකතු කරන්නේ මෙයා. ඒතක දාලා අරන් දෙනවා මේ මිනිසුන්ගේ. මේ ගෑනු කෙනා කරන පොලි ව්‍යාපාරේ සල්ලි ඉස්සව කරන්නේ අරයා. ඔව් මේ කාන්තාව ඩිවෝස් වෙලා ඉන්නවා. ඔව්. ඒක මොනවාද කියලා මිනිස්සුන් ආපුවාම එන මේ අත් එක්ක සම්බන්ධයක් නිසා ওই නිසා තමයි ඩිවෝස් උනේ කියලා. යාගේ මාතේ හරියටම කියයි. ඒක තමයි හරියටම කියන්නේ. මට එන කතාව ඔක තමයි කතාව. මොකටද ඩිවෝස් උනේ කියලා මේ මෙහෙම කේසයක් අහුවෙලානේ සර් ඩිවෝස් උනේ කියන එක මිනිස්සු කියනවා. මේ මහත්තයා දැන් ඔය පළාතෙම ඉන්නවද මෙයාගේ? ඔව් මේ ඉන්නවා. එතකොට දැන් මේ කියන කෙනා නිකන් වෙන දෙයකට හරි දැගේ මේ නිලනිසට ඇවිල්ලා තියෙනවා. නැහැ. කිසිම දෙයකට ඇවිල්ලා නැහැ. කවදාවත් නැවිලා නැහැ නේද? නෑ ඇවිල්ලා නැහැ. ඔය කියන જાති බල්ලෙක් සගාවි. බල්ලෙක් ඉන්නවා. බල්ලෙක් ඉන්නවා. ඔය කියන කාරණා මේ ඔය සෙටප් එක කොහොම ඒ මොකද හේතුව? දැන් මට ඔය සෙටප් එක ගෙදරට ගිහිල්ලා බඩු දාලා ඇඳ හදලා දෙන්නෙත් මගේ ටොපික් බ්‍රාන්ච් එකේ ඉන්න කොල්ලමයි. පොලිසිය කටියම තමයි මේකට දැන් මම කිව්වොත් එහෙම මගේ වතුර කිව්වොත් එහෙම මම යදලා දෙනවා මේ අනේ කොල්ල වතුරේ තියෙනවා පොඩ්ඩක් මාළු වගේ වතුර පන්සලෙන් වතුරක් ගිහලා දාලා දෙන්නකෝ. ඒක මම කියනවා. ඒ වගේ වුණ යනවා. ඊට පස්සේ ඒ වගේ ඒ උදව් මම කරනොත් එහෙම යනවා. ඒ සියලුම දෙනා එනවා. පොලිසියේ කාන්තාන දරින් හැරෙන්න භාගයට වැඩිය 180කට මේක වර්ෂයට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙන එක. එතකොට දැන් ඔය ඇඳ සහ බෙඩ්ෂීට් දාරවද මේවා කියන තව මේස පුටු ඔක්කොම ඔය මේ කලින් ඕවසි මහත්තයා භාවිතා කරපු බඩුමයි. ඒකට මම ඔය ගියාට පස්සේ තමයි නෝනාව ගෙන්නගෙන ළමයිව ගෙන්නගෙන වෙනම ඇඳක් තියාගෙන හදාගන්නේ. සර්ගේ බිරිඳත් එතනම ඉන්නවද? ඉන්නවා. නෝනායි දරුවෝත් ඉන්නවා. නෝනායි දරුවෝත් ඔය නිවසේම ඉන්නවා. ඔව් මේ නෝට ඉන්නවනේ. ඔය කියන වකවානුවේ සිටියද? නෑ ඔය කියන වකවානුව ඔය 12යි 4 කියන දිනයක් කියන්නේ. ඔව් 12 කියන දිනේ තමයි මේ පාරසින් හදන ගමන් කාලේ. ඔය පරණ ඕවසි මහත්තයා කලින් ඕවසි මහත්තයා භාවිතා කරපු බෙඩ්ෂීට්. භාවිතා කරපු මේ වද මේ ඇඳ සාමෙත් ඒක යකට ඇඳක් අර පොලිසිය ඉෂු කරන ඇඳක් නේ. ඉන්වෙන්ටරි එකෙන් ඉෂු කරන ඇඳක්. ඒක දාලා හදලා පාරසික සුද්ධ කරලා මේ තමයි ඔය මේ නිවසට යන්නේ. ඔක අතරම මේකට ක්වාටර්ස් නෑ. ඕවයිද කියලා වෙනම නිල නිවාසයක් නැහැ. ඒ අවට අර ගම්මාන වලින් ගන්න ඒ වගේ මේ කුලියට තමයි ඉන්නේ හැම එකනම. මමත් කුලියට ඉන්නේ. තාම කුලිය රජෙන්වත් කිවන්න අනුමැතියක් වෙවිලා නැහැ. ඉන්න ඕන නිසා මම මේ පොඩි මේ මෙතන තැනක් තිබ්බ කලින් ඕවයිසි මට ඉරු ගන්න මට ඒක ගාන කිව්වා ඉන්න බෑ. බෙල් 8000ක් ගෙවාගෙන ලයිට් බිල 3000ක් එනවා. ඉන්න බැරි හින්දා මට මේ ඇතුලෙන් මිනිහෙක් දෙන්නම් කිව්වා. සර් මම නැහැ. ඔයා මේක මේ නිකන් ඉන්න ලයිට් බිල මිල ගෙවා ගන්න. කියන කතාව කියපු නිසා මම එතන සිටුණා. සර් ඔය
ඉතින් ඒ ඔබ ඇහුවේ ඉපලෝගම පොලිසි ස්ථානාධිපතිවරයා සමග කරපු දුරකථන සංවාදය. ඉතින් අපි බලමු දැන් මෙතනදී එතුමා විසින් යම් කිසි චෝදනාවක් එල්ල කරනවා. එතුමාට චෝදනාව එල්ල කරපු කාන්තාව සහ ඇයට සහයෝගය ලබා දෙන ඔය සහෝදරයා කියන පුද්ගලයා සම්බන්ධයෙන් අපි අයගෙන් යම් කිසි විමසීමක් අද දිනේදී කරා. ඒ කරන විමසීමේදී එතුමිය ප්‍රකාශ කරේ ඒ සහෝදරයා මම අහුවා කොහොමද ඔබතුමියට තියෙන නෑකම මොකද්ද ඒ සහෝදරයා සමග කියලා. එතකොට එතුමිය ප්‍රකාශ කරේ එතුමියගේ නෑ කෙනෙක් නෙමෙයි එතුමියගේ සැමියාගේ මාමගේ පුතෙක් තමයි ඔය කියන පුද්ගලයා. එහෙම නැත්නම් ඔය කියන മന്ത്രിවරයා. ඒ වගේම අර පොලිසිය වැඩ කරන්නේ ඒ മന്ത്രിවරයාගේම සහෝදරියක්. ඉතින් වැඩිදුර විස්තර කතා කරන්න හම්බුනේ නැහැ. එතුමිය ව්‍යාපාර කටයුතු වල නියැලෙමින් සිටිය නිසා. ඉතින් අපි තවදුරටත් එතුමියව සම්බන්ධ කරගන්න උත්සාහ කරා. අපිට පැවසුවා 7 මාරින් පස්සේ දුරකථන ඇමතුමක් ලබා දෙන්න කියලා. නමුත් එතුමිය ඒ සමග සම්බන්ධ වුණේ නැහැ. බලමු ඇයටත් කතාවක් ඇති. අපි බලමු ඊගා වීඩියෝවෙන් ඇයගේ කතාවත් අරගෙන එන්න. ඉතින් මේ වගේ තහවුරු කරගත්ත තොරතුරු වලින් ඔබව පෝෂණය කරන්න අපි නිරන්තරයෙන් බැඳී ඉන්නවා. මම අනුපම ජයතිලක. අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් තහවුරු කරගත්ත තොරතුරු අපක්ෂපාතීව ගවේෂණාත්මකව ඔබට ඉදිරිපත් කරන්න අපි සැදී පැහැදී ඉන්නවා. වීඩියෝ එක හොඳ නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ඉල්ලන ගමන් නිහඬ වෙන මම අනුපම ජයතිලක. ඔබ සැමට සුබ දවසක්.